රනිල් මහත්තයාවත් එහෙම කළේ නැහැ. අනුර කුමාරට දරුවෙක්වත් නැතිව තිනේ. ඒ අවුරුදු වලට පුතේ කිසිම ඉස්සරහට මේ දේ කරනවා කියලා කිව්වට එකම දෙයක්වත් පුතේ මහජනයාට සෙතක් වෙන දෙයක් කළේ නැහැ නේ. අඩුම ගානේ තේමදාස මහත්තයා නැති බැරි මිනිස්සු ග්‍රාමසේක මට්ටමින් තෝරලා මේ අර ජනසභිය කියලා උනාර එහෙමවත් මට ඕනේ නැහැ පුතේ. මන් දෙයියා මිට හම්බ කරන් කනවා. ඒ වගේ ඉන්නවනේ ළමයෝ මේ දරු දෙන්නත් එක්කලා උදේට පාරට බෑලා හිඟා කන සත්තට වැඩිච්ච මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ අපි මෙතන ඉන්න හින්දා දන්නවා. ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ දුක කිව්වම පුතේ මම අතින් රුපියල් 100ක් තමයිලාට අර කඩෙන් රුපියල් 300 රයිස් එක අරන් දෙනවා පුතේ. වයසක අම්මලාට නැයි. ගෙවල් වල කන්න නැහැ, දරුවන්ට කන්න නැතුව ඒ අම්මට කන්න විදියක් නැහැ නේ. අනේ පාරට බහැලා එනවා පුතේ. ඇවිල්ලා කියනවා අනේ පුතේ මට කන්න වේලක් අරන් දෙන්න කියලා. ඒ සත්තට මේ රටපත් වෙච්ච පළවෙනි මතාව පුතේ නේ. හරි රනිල් මහත්තයාවත් එහෙම කළේ නැහැ. එතකොට කලින් හිටියේ ඒගොල්ලෝවත් කළේ නැහැ. චන්ද්‍රිකා ගාන්ඩියවත් එච්චර මිනිස්සු අසරණ වෙලා පාරට බැස්සේ නැහැ. දැන් මේ ආණ්ඩුව ගත්තට පස්සේ ඒ සත්තට පත්තා දින මිනිස්සු. අනුර කුමාරට දරුවෙක්වත් නැතිව තිනේ. මනෙම්ම විවේක දෙ පුතේ. දැන් සම්පාර මට්ටමින් හරි පුතේ. හරිද? මිනිසුන්ට මොනවා හරි සම්පාර මට්ටමින් හරි පුතේ අසරණ මිනිස්සු වල්ලා පොඩ්ඩක් මේ පාලන මිලකට බඩු ටිකක් කන බොන දේවල් වලින් අනිත් දේවල් නෙමෙයි පුතේ. හරි ඒ මට්ටමින් හරි ඒවා කරන්න තරම් බුද්ධියක් නැති නායකයෝ ඉන්නේ.